තුලින් ජීවිතේම සිටි 89.6 89.8 දිවයින පුරා විනාඩි 47යි දැන් වෙලාව. සද්ද නැත්තේ මොකෝ හිතෙන්නේ දෙන්නේ නේද? සද්ද නැත්තේ නේද? අපි ඉන්නවා. පොඩක් කතා කරලා මහන්සි. අපේ ජොබ් එක කතා කරන්න එක. සද්ද නැත්තේ මොකෝ ළඟ. අපි වැඩ කරනවා කියලා පේන්න නම් කතා කරන්න ඕනේ. ඔව් වැඩ කරනවා පේන්න නම් කතා කරන්න ඕනේ. මේ කෝල් එකකුත් ආවා ඒක නැති කියලා. ඒත් සද්ද නැති වුණා ඊට පස්සේ. අමලෙදිරි මන්නේ. වැඩ කරනවා කියලා බෑනේ. එයා සද්දයි. නවයට. අපි පොඩි සද්දයක් දාන්න නේ. දාමනේ. ස්ටින් එකක් වාගේ ජීවිතේ. ටින් එකක් අරන් යන්න තමයි වෙන්නේ. තව ටිකක් කල් යනකොට පාර නෑනේ. නෑ. ඔව්. ඒ නිසා දැන් මේ ගෙවෙන්නේ අවසාන දවස් කීප හරියටම ගත්තොත් එහෙම සතියයි දවස් 3ක් විතර වගේ. ඔව් 31කට 23 24 25 26 27 28 29 30 31 හරියටම දවස් 9යි. දවස් 9යි. දවස් 9යි. දවස් 2යි. 2026ට අපි අඩිය තියෙනවා. මේ කාලෙවත් අඩුතරමේ ලබන අවුරුද්ද ගැන ප්ලෑන් එකක් හදලා නැත්තා. හදුවද? ඔය ගිය අවුරුද්දේ මේ වගේම කිව්වද මම කියන්නේ දැන් හදන්න එපා කියලා. ඔව් තේරුමක් නැහැ. කරන්නේ නැද්ද ළමයෝ? හදන්න එපා කියන්නේ වහන්න එපා. කියන්නේ හදන්න. අපි කියන හැමදේම පිළිගන්නත් එපා. අපි වැරද්දේවල් කියන්නේ නෑ නෑ අපි හරි දේ කියන්නේ. උදේ මේ දැන් උදේ නැගිට වෙලේ ඉඳන් හිතනවා මේ දවස්වල කට්ටිය මං ජනවාරි 1 වෙනිදා ඉඳන් ජිම් යනවා. ඇඟ හදනවා. මට මේ කනටත් hina එනවා. දත් තිබුණාට. කනටත් මම යනවා. කියන්න එපා මම යනවා. මේ දවස්වල යනවා. යන ගමන්. හරිද? මම මේ යනවා. සාමාන්‍යයෙන් එහෙමයි. ජිම් යනවා. මම ඇවිදින්න යනවා කියලා දැන් අවුරුදු 2කට කලින් ඉඳන් හිතාගෙන ඉන්නේ තාම ගියේ නෑ. නයිට් එකේ පොඩ්ඩක් රෑ වෙනකන් හිටියනේ. දෙවෙනි ඉඳලා. පාක් එකේ ඇවිදින්න යනවා කියලා හිතාගෙන තාම ගියේ නෑ. නෑ තාම යන්න බැරි වුණා. එහෙම තමයි අපේ කට්ටියගේ වැඩ තියෙන්නේ. තාම ප්ලෑන් කරනවා අවුරුදු 2කින්. නිම්බලවල පුරුදු කරගෙන යන්න හිතෙනවා පාතක බිඳගෙන